ආර්ථික විද්‍යාව 2020 MCQ එකේ ප්‍රශ්න දෙකයිනේ සාකච්ඡා කරේ. ඉතින් අපි දැන් තුන්වෙනි ප්‍රශ්නේ ඉඳලා සාකච්ඡා කරන්නේ. තුන තමයි සෑම ආර්ථික පද්ධතියක්ම හිඟකම් පිළිබඳ ප්‍රශ්නෙට මුහුණ දෙන ප්‍රකාශයෙන් කවරක් අදහස් වේද? මම කෙටියෙන් පැහැදිලි කිරීම කරන විශේෂ කාරණා කතා කරන්න පුළුවන් මේ ප්‍රශ්න වලදී ඕන තරම්. නමුත් මම උත්තරේ කියන්න ඕන නිසා ඉක්මනින්ම මේක කරගෙන යනවා. අපි දන්නවා හිඟකම කියන්නේ අසීමිත මිනිස් වමනාවට සාපේක්ෂව සමාජයේ සතු සම්පත් සම්භාරය සීමිත වේ. දැන් ඕක තියෙන්න ඕන මේ උත්තරවල එකක. සමාජයේ දක්නට ඇති ඇතන් සම්පත්වල ප්‍රමාණයන්. ඒවාට ඇති ඉල්ලුම ඉක්මවා යන බව. ඉල්ලුමත් ඉක්මවල සම්පත් තියනවනේ ඒක කොහොමත් නෙන්නේ නැහැ. දෙක රට ඛනිජ නිධි දක්නට ලැබුවේ ඉතා නිශ්චිත ප්‍රමාණයකින් පමණක් බව. දක්නට ලැබෙන්නේ ඉතා නිශ්චිත ප්‍රමාණයකින් පමණක් බව. එතන ඛනිජ නිධි විතරක් නිශ්චිතයි කියලා කියන්නේ මේ නිශ්චිතව පවතිනවා කියලා කියනවා. මේ නිශ්චිත ප්‍රමාණයක් පමණක් බවලු දක්නට තියෙන්නේ. ඒක ගන්නත් බැහැනේ. ඛනිජ නිධි කියලා කියන්නේ එක් සම්පතක් විතරයි. හරිද? එතකොට මේ නිශ්චිතව කියන්න පුළුවන් කියන පුතේ සීමිත ප්‍රමාණයක් අනිවාර්යෙන් ඇත්තේ. එතකොට මෙතන මේ ඛනිජ නිධි කියලා කියන්නේ භූමිය විතරනේ. සම්පත් කිව්වහම හතරක් තියෙනවා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වය කියන. හතරම අයිති වෙන්න ඕන. නැතුව එකක් විතරක් සීමිතයි කියලා උත්තරේ තිබ්බොත් ගන්න බෑ. 3 සම්පත් හිඟකම නිසා පූර්ණ සේවා නියුක්තිය අත්කර ගැනීමට රටවල් අසමත් වී සිටින බව. අයියෝ ඒක වැරදි. හිඟකම නිසා පූර්ණ සේවා නියුක්තිය අත්පත් කරගන්න බැරුව රටවල් ඉන්නවා. පූර්ණ සේවා නියුක්තිය අත්කරගෙන ඉන්නේ කොහොමද? මත ලක්ෂයකින් දැද්දි. දැන් මෙතනින් එහාට යන්න try කරන්න. එතකොටනේ හිඟකමක් එන්නේ. ඒක ගන්න බෑ. සමාජයේ සියලුමනා සපුරාලීමට තරම් ඵලදායී සම්පත් ප්‍රමාණවත් නොවන බව. අන්න උත්තරේ. සම්පත් ප්‍රමාණවත් නොවන බව. උත්තරේ අංශ 4 තුනට උත්තරේ 4. පහත් බලමු. ආර්ථික පද්ධති වරින් වර චක්‍රීය ප්‍රසාරණ අවතිවලට මුහුණ දෙන අතර එවැනි අවස්ථාවලදී සම්පත් හිඟකම හටගන්නා බව. අපි කිව්වා මේ සම්පත් හිඟකම කියන එක ඕනෑම ආර්ථිකයකට පොදු ලක්ෂණයක් කියලා. එතකොට ඒ වගේ චක්‍රීය ප්‍රසාරණ අවදිවලට මුහුණ දෙන තත්ත්වවලදී සම්පත් හිඟකම හටගන්න එක කියන්න බෑ. ඒක චක්‍රීය ප්‍රසාරණ වලට මුහුණ දෙන කාලවලදී තියෙනවා නැති කාලවලදී තියෙනවා. එතකොට හිඟකම කියන්නේ පොදු සංකල්පයක්. ඉතින් උත්තරේ ආංශ 7 තුනට උත්තරේ 4.